ජීවමාන යේසුස් වහන්සේගේ නාමයේ ඊටම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේදී hina වෙලා දවස ආරම්භ කරන්න. ඉතින් අද දවසේදී අපි දේ වචනයේට පුංචි දේ වචනයක් බෙදා ගන්න සූදානම් වෙනවා. ඉතින් අද වචනය අකීකර පුත්‍රයා. අපි ඒකට අහුම්කම් දෙමු. ඔහුට පුතුන් දෙදෙනෙක් සිටියා. දවසක් දා බාලපුතා පියාට කතා කර තාත්තේ කරුණාකර මට අයිති වන දේපල කොටස දෙනවද කියා ඇසුවා. පියා එය ඔහුට දුන්නා. එක දවසකට පසු බාලපුතා තමාගේ මුදල් රැගෙන ගෙදරින් පිටව ගියා. ඔහු ගෙදරින් බොහෝ දුර ගියා. කල් ගත වෙන්න පෙර පියා දුන් මුදල් සියල්ල වියදම් කර ඉවර කළා. මුදල් ඉතුරු වුණේ නැහැ. ඒ නිසා ඔහුට කන්න කෑමක් නැහැ. ඔහු ගොවියෙක් ළඟට ගිහින් වැඩ ඉල්ලුවා. ගොවියාගේ ඌරන් බලා ගන්න ඔහු යවුවා. තරුණයාට හොඳටම බඩගිනි. ඌරන්ට දෙන කෑම කන්න හිතෙන තරමට ඔහුට බඩගිනි දැනුණා. අන්තිමට ඔහු මෙහෙම හිතුවා. මගේ තාත්තගේ සේවකයෝ මට වඩා හොඳින් ඉන්නවා. මම ගෙදර යන්න ඕනේ. මම ගිහින් තාත්තට කියනවා මම තාත්තට දෙවිදුන්ටත් වැරදි කළා. ඒ නිසා මා තාත්තාගේ සේවකයෙක් ලෙස බාරගන්න කියා. මෙසේ සිතා ඔහු ගෙදර බලා පිටත් වුණා.
වැරදීම පියා දුටුවා. තම පුතා කෙරෙහි මහත් ආදරයක් පියාට ඇති වුණා. ඔහු ඉස්සරහට දුව ගොස් ගෙදරට පිළිගත්තා. පියා පුතාව බදාගත්තා. තාත්තේ, ඔබටත් දෙවිඳුන්ටත් විරුද්ධව මා වැරදි කළා. තවදුරටත් ඔබේ පුතා වීමට මට අයිතියක් නැහැ කියා පුතා කීවා. ඒත් ඔහුගේ පියා සේවකයන් කැඳවා මෙසේ කීවා. මොහුට හොඳ අලුත් ඇඳුම් අන්දවන්න අපි ලොකු උත්සවයක් පවත්වමු. වැඩිමහල් සහෝදරයා වැඩ අවසන් කර ගෙදර ආවා. ඔහුට නැටුම් වැයුම් හඬ ඇසුණා. පියා කිසිදාක ඔහු වෙනුවෙන් මෙවැනි උත්සවයක් නොපැවැත්වූ නිසා කෝප වුණා. පියා පිටතට ඇවිත් මෙසේ කීවා. එන්න උත්සවයට එක්වන්න. ඔහු මැරිලා කියා අප සිතුවා. ඒත් ඔහු දැන් ගෙදර ඇවිත් මේ ගැන අපි සතුටු වෙන්න ඕනේ. ආත්මා කරමු. ඒ වචනේ අකීකර පුත්‍රයා ගැන කියන්නේ. ඉතින් අපි ආත්මා කරමු. ස්වාල ජීවමාන දයාවන්ත මගේ ආදර දීපයන් වහන්සේ, ඔබගේ හස්තයට මගේ ආදර සමනවස, ඒ අකීකර පුත්‍රයා සමනවස මගේ කොටස තාත්තගෙන් ඉල්ලනවා. මගේ කොටස දෙන්න කියලා. ඒ කොටස අරගෙන යනවා. ඊපස්සේ ගිහිල්ලා එයාගේ සියල්ල, එයාගේ පුතා, එයාගේ තිබ්බ දේපල, එයාගේ තිබ්බ ඔක්කොම නැති වෙලා එයා කුලී වැඩක් කරලා අන්තිමට එයාට කන්න දෙයක් නැතුව ඌරොන්ගේ කෑම කන තත්ත්වයට පත් වුණා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඌරොන්ගේ කෑම කන්න පත් වුණා. අනේ ස්වාමී, ඊට පස්සේ එයා වෙනස් වෙලා ආයෙත් ආගේ නිවසට හිටපු තැනට ආයෙත් එන්න එයාට කරුණාව ලැබුණා. ස්වාමී, අද මේ උදෑසන අපි එකිනෙකාගේ ඒ අකීකර පුත්‍රයා වගේ අනේ ස්වාමී අපේ තුල ස්වාමී හදන්න ඕන තැන් මගේ ආදර සම්වස්ස ඒ අකීකර පුත්‍රයා වෙනස් වුණා වගේ සම්වස්ස ආයෙත් එයාගේ හිටපු නිවසට එන්න ඔබ ආසේ කරුණාව ලැබුණා වගේ අනේ ස්වාමී අද මේ උදෑසන අනේ ස්වාමීන් වහන්සේ අද දවසේදී අපේ පස්තැවිලි කරන්න මගේ ස්වාමීන් වහන්සේ අපේ හදවත් අපේ සිත් ස්වාමීන් අපේ අත්ින් ඔබ වහන්සේට වැරද්දක් වුණාද සමා වෙන්න ස්වාමීන් එදා කීකර පුත්‍රයා වගේ ස්වාමීන් එයා වැරදි කරාද ඒ වැරද්ද ස්වාමීන් ඒ වගේ සමනස අනේ අපේ ජීවිත තුළ ස්වාමීන් අපිට අපේ සමනස අපිව පස්තැවිලි කරන්න මගේ සමනස ඔබේ කරුණාව නිදහස් කරන්න මගේ සමනස අනේ මගේ සමනස මේ උදෑසන ඒගොල්ලන්ගේ සමනේවලට විරුද්ධව ක්‍රියා කරන සියලු බාධක වල ඉවත් වේවා මගේ සමනස මේ උදෑසන ඔබ ආශිර්වාද කරන්න සමනස ඒ තාත්තා
දැක්කා ප්‍රීතියෙන් අනේ දුර ඉඳලා දැක්කා අකීකර පුත්‍රයාව සමනස්ස ඒ පුත්‍රයාව දැකලා එයාගේ බාල පුතාව දැකලා එයා දුවලා ගිහිල්ලා එයා බදාගත්තා එයා සුපගත්තා ඒ වගේ ඔබ ප්‍රේමයේ දෙවියන් වහන්සේ අද මේ උදෑසන එකිනෙකා ප්‍රේමයෙන් ආදරයෙන් වැළඳ ගන්න මගේ ස්වාමීන් ඒ ප්‍රේමයෙන් වහන්සේ එයාගොල්ලන්ව ශක්තිමත් කරන්න මේ උදෑසන අනේ ස්වාමීන් කවුරු හරි දුකෙන් වේදනාවකින් ඉන්නවද ආදරෙන් කතා කරන්න ආදරෙන් වැළඳ ගන්න මගේ ස්වාමීන් වහන්සේ ඔබේ කරුණාව නිදහස් කරන්න මගේ ස්වාමීන් වහන්සේ ඔබ ප්‍රේමයේ දෙවියන් වහන්සේ ඔබ ආදරේ දෙවියන් වහන්සේ ඔබේ කරුණාව නිදහස් කරන්න බාධකවල් විපත් වේවා මගේ ස්වාමීන් වහන්සේ මේ උදෑසන සම්නේ කෙනෙක් නා ඔබ වහන්සේ හැම වැඩ කටයුතු මඟ ආශිර්වාද කරන්න මගේ ස්වාමීන් වහන්සේ ඔබේ කරුණාව නිදහස් කරන්න ඔබගේ හස්සට මේ සියලු දේ බාර කරනවා කැප කරනවා ජමාන යේසුස් වහන්සේගේ සුද්ධ බලවත් නාමයෙන් ආමෙන් ගෙසුපිටයි සුබ අනාගතය ජයග්‍රහණී දවසක් ගෙසුපිටයි